හෙල්ප් ශ්‍රී ලංකා සුවිශේෂී වැඩසටහන සමගින් යලිත් වතාවක් ඔබ සම්බන්ධ වෙන්නේ. මේක කිසිදු පාට පක්ෂ ભેදයකින් හිමතා ಜಾති ආගම් කුල ભેදයකින් නැතුව ශ්‍රී ලංකාවේ සහෘද ජනතාවට උණු දැවැන්ත ව්‍යසනයක්. ඒ නිසාවෙන් කිසිදු ආගම් බෙහෙදයකින් කිසිදු ಜಾති බෙහෙදයකින් තොරව එකවන්න සියලු දෙනාටම එකට එකතු වෙන්න කාලය ස්වභාව ධර්මයේ විසින්ම උදා කරලා දීලා තිබෙනවා. ඉතින් හෙල්ප් ශ්‍රී ලංකා කියන්නේ ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට ආධාර ලබා දෙන්නට අපිට ශක්තියක් ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් ගොඩ නගපු ව්‍යාපෘතියක්. ඒ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රථම ශ්‍රී ලාංකේය රූපවාහිනී මාධ්‍ය නාලිකාව විදිහට C-Flix TV අත්වැල් බැඳ ගන්නවා මාධ්‍ය අනුග්‍රාහකත්වයේ රූපවාහිනී නාලිකාවක් විදිහට ඕස්ට්‍රේලියාවේ සිට අපේම සහෘද ප්‍රජාවට ලබා දෙන්නට. ඒ නිසා මේ සුවිශේෂී වැඩසටහනෙන් සුවිශේෂී පිරිසක් අපි තවදුරටත් සම්බන්ධ කරගන්නවා මේ පිළිබඳව වැඩිදුර විස්තර කතා කරන්නට. ඔබ පටන් ගන්න මගේ එහා පැත්තේ කෙළවරින්ම අපිත් එක්ක සම්බන්ධ වෙනවා ලක්ෂිතද සිල්වා ශ්‍රී ලංකා කතෝලික සංගමයේ නියෝජනය කරමින් ලක්ෂිත අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ අද දවසේදී. ඒ වගේම වසර ගණනාවක සිට දකුණු ඕස්ට්‍රේලියාවේ බොහෝ පිරිසක් සම්බන්ධ කරගැනීමෙන් තවත් බොහෝ වැඩ කටයුතු සංවිධානය කරපු සුජීව ෆර්නෑන්ඩෝ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අද දවසේදී හෙල්ප් ශ්‍රී ලංකා වැඩසටහනට බොහෝ පිරිසක් සම්බන්ධ කර ගැනීමට ඔහු මූලිකත්වයක් අරගෙන කටයුතු කරනවා. ඒ වගේම විපුල වාසල අපිත් එක්ක සම්බන්ධ වෙනවා අද දවසේදී දකුණු ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ සංගමය නියෝජනය කරමින් තමයි විපුල අපිත් එක්ක මේ මොහොතේදී සම්බන්ධ වෙන්නේ. ඒ වගේම ආකිල් හනීෆා සභාපතිතුමන් විතර අපිත් එක්ක සම්බන්ධ වෙනවා දකුණු ඕස්ට්‍රේලියානු මුස්ලිම් සංගමය නියෝජනය කරමින්. මේ පිරිසත් එක්ක අද දවසේදී අපි මේ කතා බහ සුවිශේෂී විදිහට ඔබ වෙතට ගෙන එන්නට කටයුතු කරන්නේ C-Flix TV තුලින්. හෙල්ප් ශ්‍රී ලංකා වැනි ව්‍යාපෘතියකට ලක්ෂිත අපි දන්නවා දැන් මේක අර මුලින්ම කිව්වත් වගේ කිසිදු පාට පක්ෂ ආගම් ભેදයකින් නැතුව සහෘද සියලුම ශ්‍රී ලාංකික ප්‍රජාව ඉලක්ක කරගෙන මේ අතරම ස්වභාව ධර්මයේ විසින් ලබා දීපු හොඳ පාඩමක් එක පැත්තකින්. කොහොම හරි වේවා මේ කටයුත්තට කතෝලික ප්‍රජාව දායක කරගන්නට ඕනේ. අපේ තවත් පිරිසක් සම්බන්ධ කරගන්න ශ්‍රී ලංකාවේ අපේ කිසිදු ජාති ආගම් ભેදයකින් නැතිව හැමෝටම උදව් කරන්න ඕනේ කියන සිතුවිල්ල පහළ වුණේ ඇයි? සහ මේකට කොයි විදිහටද තවත් ප්‍රජාවක් සම්බන්ධ කරගන්න ඔබ දායක වුණේ? බොහොම ස්තුතියි සම්පත්. අයිතන මුලින්ම අපි ස්තුතිවන්ත වෙනවා C-Flix ආයතනයට මෙහෙම අපිට අවස්ථාව ලබා දීම ගැන. මුලින්ම කියන්න ඕනේ මම හිතන්නේ මේ වගේ ව්‍යසනයක් වුණාම මම හිතන්නේ පුද්ගලික වශයෙන්ොත් සමාජ සමාගම් වශයෙන්ොත් විදේශයේ බොහෝ ජනතාවක් ලංකාවට උදව් කරා මේ රීසන්ට් මාස කිහිපය තුළදී. මම හිතන්නේ කතෝලික සංඝයේ විදිහට අපි වෙනම ව්‍යාපෘතියක් දියත් කරා මුදල් එකතු කරන්න. නමුත් ඊට අමතරව මම හිතන්නේ මේ ව්‍යසනය ගත්තාම ලංකාවට මීට කලින් වෙච්ච සුනාමි ව්‍යසනය වගේ නෙමෙයි ඒ වගේ දෙගුණයකටත් වඩා පිරිසක් විපතට පත් වෙලා තියෙනවා මේ ෆ්ලඩ් ගම් වතුර ව්‍යසනය නිසා. මොකද ඒක රට ඇතුළට ගමන් කරපු ව්‍යසනයක්. ඒතකොට ඒකේ තියෙන ඉම්පැක්ට් එක වැඩි ලංකාවේ ආර්ථිකයට. ඉතින් මම හිතන්නේ අපි කතෝලික සංගමයක් විදිහට කල්පනා කරේ මේ දේ එක ව්‍යාපෘතියකින් කරලා අපිට උදව් කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ලංකාවේ යම්කිසි දෙයකට උදව් වෙන්න විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරන්න අපි මම හිතන්නේ කමියුනිටියක් විදියට එකතු වෙන අවස්ථාවක් මේ අවස්ථාව හෙල්ප් ශ්‍රී ලංකා කියන්නේ. ඒකින්ද අපි විශ්වාස කරනවා අපි අපිට බොහොම මතකයන් ලංකාවේ තියෙනවා. අපි හදුන වැඩි ලංකාවේ ගොඩක් අපේ නෑදෑයෝ තුතුරු ලංකාවේ ඉන්නවා. මම හිතන්නේ අපිට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරන්න අපිට හොඳ අවස්ථාවක් මේක. ඒක නිසා අපි හිතුවා කතෝලික සංගමයේ විදිහට මේ අවස්ථාවට සියලුම දකුණු ඕස්ට්‍රේලියානු සමාජ සමාගම් එකතු වෙන මොහොතේ හෙල්ප් ශ්‍රී ලංකා ෆන්ඩ් රේස් එකට අපි එකතු වෙලා මේ ඔන්ගෝයින් ලංකාවට අවශ්‍ය උදව් අවශ්‍ය වෙලාවක් මේක මම හිතන්නේ කෙටි කාලෙක නෙමෙයි දීර්ඝ කාලීන උදව් අවශ්‍ය වෙලාවක්. ඒ අවස්ථාවට අපි කතෝලික සංගමයක් විදිහට සියලුම සංගම් සමග එකතු වෙලා මේ ප්‍රොජෙක්ට් එකට උදව් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා අපි අපේ ප්‍රජාවත් එකතු කරගෙන හැමෝමත් එකතු කරගෙන මේ වැඩේට යම්කිසි සිග්නිෆිකන්ට් උදව්වක් අපිට ලංකාවට දෙන්න පුළුවන් අවස්ථාවේ මම හිතුවා මේක තමයි සහ අපේ ප්‍රජාව වශයෙන් අපි තීරණය කරා මේකට අපි එකතු වෙලා උදව් කරන්න ඕනේ කියලා. පැහැදිලිවම ලක්ෂිතගෙන් පස්සේ අපි එනවා අපේ සංජය මහත්මයාත් එක්ක කතා කරන්නට. ලක්ෂිත කෙනෙක්ට විපතක් ආවට පස්සේ අපි උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ නේ ශ්‍රී ලාංකිකයන් විදිහට.
එහෙම උදව් කරන්න පවුල් පිටින් දායකත්ව ලබා දෙන චරිතයක් තමයි ඒ පවුලේ සමාජිකෙක් තමයි අපිට මීළඟට හම්බ වෙන්නේ සංජීව මහත්මයා. අපි මේලාදී ඔවතුමන්ගේ බිරිඳවත් මතක් කරනවා. මොකද කෙනෙකුට උදව්වක් අවශ්‍ය නම් එහෙම දෙපාරක් හිතන්නේ නැතුව උදව් කරන්න ඉදිරිපත් වෙන පවුලක සමාජිකයෙක් එක්ක දවසේදී කතා කරනවා. ඔබ වසර ගණනාවක් සිට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. බොහෝ පිරිසකට උදව් උපකාර කරලා තිබෙනවා. ලංකාවට ගිහිල්ලා ඇතම් අවස්ථාවන් වලදී උදව් උපකාර කරලා තිබෙනවා. අපි ඒ දේවල් දැකලා තිබෙනවා. දැන් හෙල්ප් ශ්‍රී ලංකා වැනි ව්‍යාපෘතියකට සම්බන්ධ වෙන කටයුතු කළේ සහ මේ තුලින් ඇයි ඔබට විශ්වාසයක් ගොඩ නැගුණේ? අපේ මිනිස්සුන්ට ලංකාවේ මිනිස්සුන්ට හරි විදිහට මේ ආධාර අපිට බෙදලා දෙන්න පුළුවන්කමක් ලැබේවි. එහෙම නැත්නම් උදව් උපකාර කරන්න මේ වැඩසටහනෙන් අපිට හැකියාවක් ලැබේවි කියන විශ්වාසය හෙල්ප් ශ්‍රී ලංකා කියන ව්‍යාපෘතියත් එක්ක ඇති කරගන්න හිතුනේ ඇයි ඔබට? ඇත්තටම මේ ගැන මාත් එක්ක කතා කරේ මේ ඉස්සෙල්ලා කතා කරපු අනුර සහෝදරයා. ඉතින් එතුමා කතා කරලා කිව්වා අපි හැම වෙලාවෙම මොන හරි ප්‍රොජෙක්ට් එකක් කරාම පහුගිය අවුරුදු කීපය තුළම ලංකාවට හුඟක් අවස්ථාවලදී අපි උදව් කරලා තිනවා. ඒකට සපෝට් එකක් දෙන්න කියලා කිව්වම ඔව් අපි එකතු වුණා. ඒ වගේම මගේ පිටිපස්සේ ඉන්නවා සෑහෙන ප්‍රමාණයක් යාළුවෝ හිත මිත්‍රාදීන් පවුලේ උදවිය ඔක්කොම එකතු වෙලා. ඉතින් අපි හිතුවා මේ අවුරුද්දෙත් හොඳ මේ ප්‍රොජෙක්ට් එක සාර්ථක කර ගැනීමට පුළුවන් ආකාරයෙන් උපරිම සහයෝගයක් ලබා දෙන්න. ඉතින් මම ඇඩිලේඩ් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබේ පවුලේ අය එක්කන් එනවා වගේම ඔබට පුළුවන් නම් ඔබේ අවට ඉන්න අනිත් ජාතික සමාජිකයන් 5 දෙනෙක් හෝ 10 දෙනෙක් මේක එකතු කරගෙන ආවොත් ඒක තමයි අපේ ජයග්‍රහණය වෙන්නේ. එතකොට අපි විකුණන මීල් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපේ ආදායම හුඟක් අපිට වැඩි කරගන්න පුළුවන්. මොකද මේකෙන් එකතු වෙන හැම සතයක්ම යන්නේ ලංකාවට. ඉතින් අපි දන්නවා මේ වෙලාවේ ලංකාවේ තියෙන ආර්ථිකයේ හැසිරවීම ගොඩක් හොඳයි කියලා අපිට පෙනීගෙන යනවා මේ ක්‍රියාකලාප තුළින්. එතකොට අපි යවන හැම මුදලෙම හැම රුපියලකම අගයක් හැම මිනිස්සෙකුටම ලැබෙනවා. ඉතින් ඒක නිසා මම ආයිත් ඉල්ලා සිටින්නේ හැමෝගෙම ඔබගේ පවුලේ අයත් සමග තවත් ෆැමිලිස් 5ක් එක්කගෙන එන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ කියලා. හොඳයි. විපුල ඔබ ඉංජිනේරුවරයෙක් විදිහට දකුණු ඕස්ට්‍රේලියාවේ සිටින තවත් ශ්‍රී ලාංකේය ඉංජිනේරුවරුන් සම්බන්ධ කරගැනීමෙන් මේ කටයුත්තට නැත්නම් මේ හෙල්ප් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ වෙන්නට කල්පනා කරලා තිබෙනවා. දැන් අතන වෙනත් ආපදාවන් වලට වඩා මේ ආපදාවේදී ලංකාවේ ඉංජිනේරුවන්ගේ දැනුම සහ අවශ්‍යතාවය මිනිසුන්ට නැත්නම් බිම් මට්ටමට ගම් මට්ටමට කොයිතරම් දුරකට වැදගත් වෙනවද කොයිතරම් දුරකට මැදිහත් වෙනව ඕනද කියන දේ අපිට තදින්ම දැනුණා. මොකද මහා මාර්ග විනාශ වෙලා ගිලා තිබුණා. ඒ වගේම කෝච්චි මාර්ග සහ දුම්රිය මාර්ග මං කියන්නේ සහ බොහෝ මේ වගේ භෞතික සම්පත් වලට හානි සිදු වෙලා තිබුණා. දැන් කොහොමද පෙබරවාරි 8 වෙනිදා හෙල්ප් ශ්‍රී ලංකා මේ ෆුඩ් ෆෙස්ටිවල් එකට ඔබ ඇතුළු පිරිසගේ දායකත්වය ලබා දෙන්නේ සහ මේ එකරාශි කරගන්න වූ මුදල් කොහොමද ශ්‍රී ලංකාවේ රජයට හෝ ඒ ආයතන ලබා දෙන්නට ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවරුන්ගේ සංගමයේ විදිහට දකුණු ඕස්ට්‍රේලියාවේ සිට ඔබ ඇතුළු කණ්ඩායම දායක වෙන්නේ. සම්පත් ඔබ පැහැදිලි කරා වගේ මේ වගේ ව්‍යසනයකදී වැඩිම බලපෑමක් වෙන දෙයක් තමයි භෞතික සම්පත්. ඒතකොට මේ භෞතික සම්පත් නැවත තිබූ තත්ත්වයට නගා සිටවන්න ඉංජිනේරු වරුන් සහ ඒ ආශ්‍රිත සම්පත්දායකයන්ගේ සහභාගීත්වය ඉතාමත් වැදගත්. ඇත්තම අපි දැක්කා මේ ව්‍යසනයේ ඒ වගේම සුනාමි ව්‍යසනයේත් කොහොමද අපේ රටේ ශ්‍රී ලංකාවේ තියෙන සීමිත සම්පත් වලින් ඒගොල්ලෝ නැවත රට යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ ගත්තේ සහ ඒක කරේ කියන එක. හැබැයි ඒගොල්ලොන්ට යම් සීමා ඇති වෙනවා යම් අවස්ථාවලදී විශේෂයෙන් මුදල් වලින් සහ අනිත් සම්පත් වලින්. ඉතින් අපි පිට රටවල ඉන්න ඉංජිනේරු සහ වෙනත් වෘත්තිකයන් හැටියට අපිට තෙන්දි ලොකු සහයෝගයක් ලබා දෙන්න පුළුවන්. ඇත්තටම අපි ඉංජිනේරු සංගමයේ හැටියටත් ව්‍යාපෘති ගණනාවක් ඒ සම්බන්ධව කරලා දෙන මීට පෙරත් උදාහරණයක් විදිහට පාසල් දරුවන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහන් එක සෑහෙන සාර්ථක වුණා. හැබැයි මේ වසරේ අපි ඒක වෙනුවට මේ ව්‍යසනය නිසාම අපි හිතුවා
ගං වතුර වලින් විනාශයට පත් වුණ පරිගණක මධ්‍යස්ථාන පාසල්වල තෝරාගත් පාසල් කීපයක් පිළිසකර කරලා යථාර්ථයට පත් කරන්න. ඒ වගේම අපේ සංගමය තනි සංගමයක් විදිහට වැඩ කරද්දී යම් දේවල් කරන්න පුළුවන් වුණත් යම් සීමා පැන වෙනවා අපිට. එතකොට අපි ඒක නිසා මේ වගේ වැඩසටහනකට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන සෑහෙන ස්තුතිවන්ත වෙනවා. මොකද මේක මම හිතන්නේ සවුත් ඔස්ට්‍රේලියාවේ ඉන්න හැම ශ්‍රී ලාංකික ඕගනයිසේෂනම සම්බන්ධ වෙන වැඩසටහනක්. ඒතකොට මම හිතන්නේ අපි ලොකු පිරිසක් එකතු වෙලා ලොකු දෙයක් කරන්න පුළුවන් වෙලාවක් මේක අවස්ථාවක්. ඒක නිසා අපි සෑහෙන සතුටුයි මේකට සහභාගී වෙන්න ලැබුණාට. අපි බලාපොරොත්තු වෙනවා අපේ උපරිම සහයෝගය පෙබ්‍රවාරි 8 වෙනිදා වැඩසටහනට ලබා දෙන්න සවුත් ඔස්ට්‍රේලියාව වල ඉන්න ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන් හැටියට. ඊළඟට අපි අදහස් දැනගන්නට කැමති දකුණු ඕස්ට්‍රේලියානු මුස්ලිම් සංගමය නියෝජනය කරමින් අද දවසේදී අපිත් එක්ක මේ කතාවට සම්බන්ධ වන අකිල් හනීෆාගෙන්. අකිල්, ඔබ කොහොමද මේ කටයුත්තට දායක වෙන්න කල්පනා කළේ? දැන් පෙබරවාරි 8 වෙනිදාට සංවිධානය වෙන මේ ෆුඩ් ෆෙස්ටිවල් එකට කොහොමද ඔබේ දායකත්වය දාට ලබා දෙන්නට ප්‍රජාවක් විදිහට සම්බන්ධ වෙන්නට කටයුතු කරන්නේ? ඔව්, ස්තුතියි සම්පත් මේ අවස්ථාව ලබා දුන්නට අපිටත් මේ කටයුත්තට සම්බන්ධ වෙන්න. ඉතින් මුලින්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනාම ජාතීන් ආගම් පැත්තකින් තියලා බැලුවොත් බොහොම සත්කාරශීලී පිරිසක්. ඉතින් මේ වගේ වෙලාවකදී අපේ හදවත් උණු වෙනවා. ඒ කියන්නේ ඒක ස්වභාවික සිදුවෙන දෙයක් අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන්. ඉතින් මේ වගේ වෙලාවක අපි කොහොමටත් හැමෝම එකතු වෙලා හැකි අයුරින් උදව් කරන්න උත්සාහ කරන මේ වගේ වෙලාවක තව දෙයක් මම මතක් කරන්න කැමති. අපි අපේ සංගමයේ ශ්‍රී ලාංකික දකුණු ඔස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික මුස්ලිම් සංගමයේ සංඛ්‍යාත්මක වශයෙන් බලුවොත් ගොඩක් පොඩි සංවිධානයක් මෙහි දකුණු ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන. ඉතින් නමුත් අපි කරලා තියෙන දේවල් බැලුවොත් මම හිතන්නේ සංඛ්‍යාත්මකව ඉන්න ප්‍රමාණයට වඩා ගොඩක් දේවල් අපිට කරන්න හැකි වෙලා තියෙනවා. ඒ බැඳීම, ඒ හැඟීම තියෙන හින්දා. ඉතින් අපි ගං වතුර මේ ව්‍යසනය සිදුවන සතියට ඊළඟ සතියේම ඉක්මනින්ම ක්‍රියාත්මක වෙලා ලංකාවේ ගැබිනි මව්වරුන් 50 දෙනෙක්ට උදව් කරා. ඉතින් ඒ වගේ ව්‍යාපෘතියක් කරලා මේ නිම වුණ විගසින්මයි මේ අරයිමත් අපිට ලැබුණේ. ඉතින් අපි හිතනවා පොඩි සංවිධානයක් වෙලා අපි ඒ වගේ කටයුත්තක් කරා නම් අපි සියලු දෙනාම එකතු වෙලා එකතු වුණොත් අපිට මීට වඩා විශාල දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් එක්කම අපි බලාපොරොත්තු වෙන සංවිධානයක් වශයෙන් මීට කලිනුත් බෞද්ධ විහාරය ඇස්ලා සංවිධානය වගේ විශාල ප්‍රමාණයේ සංවිධානත් එක්ක එකතු වෙලා අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ විදිහටම මේකටත් දායක වෙලා උපරිම සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම පෙබරවාරි 8 උදෑසන 11:30ට හෙක්ටර්විල් ක්‍රිකට් ක්‍රීඩාංගණයට සියලු දෙනාටම ආරාධනා කරනවා එන්න කියලා. ඉතින් අපි හම්බ වෙමු එදාට. ස්තුතියි. එදාට අපි හමුවෙමු. සීෆ්ලික්ස් TV නාලිකාව විදිහට ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ශ්‍රී ලාංකේය රූපවාහිනී නාලිකාව විදිහට අපිත් එදාට එතනට සම්බන්ධ වෙනවා. එදා උදෑසන සිට හවස් වෙනකල්ම සියලුම විස්තර ඔබට සැනින්ගෙන එන්නටත් අපිට හැකියාවක් තිබෙනවා කියන කාරණයක් මේ වෙලාවේදී අපි මතක් කරනවා. පෙබරවාරි 8 වෙනිදා උදෑසන 11:30 සිට ශ්‍රී ලංකාවේ විවිධ ආහාර පාන ඔබට සහනදා මිල ගණන් වලට මිලදී ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ නොවන එහෙම නැත්නම් ඉන්දියන් ආහාර, ඉන්දියානු ආහාර සහ වෙනත් රටවල වල ආහාරත් එදාට ඔබට භුක්ති විඳින්නට මිලදී ගන්නට හැකියාවක් තිබෙනවා. මේ සියලුම මුදල් ශ්‍රී ලාංකේම අපේ සහෘද තවත් ජනතාවකගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් කියන කාරණය අපි යලිත් ඔබට සිහිපත් කරමින් හෙල්ප් ශ්‍රී ලංකා මේ සුවිශේෂී කතා බහෙන් අපි සමුගන්නවා. මේ සියලුම දෙනාට යලිත් වතාවක් ස්තුතිවන්ත වෙමින් බොහොමත්ම ස්තුතියි.
Help Sri Lanka. මාධ්‍ය සත්කාරය Cflix TV.